Animals feeding, please, madam. How much is it? 15 gram vegetable, 10 gram grass. මොකද ගන්නේ ග්‍රාස් ගන්නවා? Welcome. It is for all animals, except for giraffe, hippopotamus. Thank you so much. හරි ගත්ත තනකොළ අපි යමු දැන්. ඉස්සෙල්ලාම මෙතන ඉන්නවා ඉප්පෝ. අපි බලමු මේ ඉප්පොන්ට තනකොළ දෙන්න. Ask them about high restaurants. Orang body ini. හරියට කනවා හරියට ඌ හොඳයි ඌ හොඳට කනවා අරු ලස්සන කනවා අර පොර හලාගත්ත විතරයි හරියන ඉබ්බොන්ට කැව්වා අපි බලමු තව කවුද සත්තු ඉන්නේ කියලා what's the name of this animal Capybara. Cappy. You're holding the phone, so you come for it. Like this. ඒක ලස්සනනේ මොකක්ද කිව්වේ කැපිබරා මොකක් හරි නේ කිව්වේ මාත් කතා කරලා බලන්න එනවාද කියලා බලමු ඒ කැපි කැපි ඕ බලන්න යන්න වගේ ඒ කැපි come අම්මෝ කොන්ද කඩාගෙන දෙන්න ඕන මුන්ද මේ ග්ලාස් එක උස වැඩිනේ තව එකක් කැපි Let's go. අනෝ කනවා අම්මෝ මේක කන්නේ මේ ග්ලාස් එකේ ඔව් නම නම් හරියට දන්නේ නැහැ කොහොම හරි යාටත් තනකොළ දුන්නා ඒ සෙට් එකටත් බලමු ආයේ කවුද ඊළඟට ඉන්නවා තාරාව උගල නෙත් දන්නේ නැහැ කන්නේ සාමාන්‍යයෙන් මුන් තනකොළ කන්නේ නැහැ නේද කටරල දාමු හලෝ ඇවිල්ලා කොටන්නවත් ඕන මම දැන් පොර තනකොළ කන්නේ නැහැ ඒ මොනරෙක් නේ ඉන්නේ ඒ පාද කනවා අපි කවුම හාවන්ට මෙතන පට්ට රස්නේ අපි මෙහෙම ඇවිද්දට බලමු ආවේ කේද කියලා දැක්කද එතනින් යනකොට මොකද ග්ලාස් එක තියෙන්නේ කියලා මෙන්න ඉන්නවා හාවෝ මේ තව තියෙනවා අර එකක් කන්න පොර කනවනේ ඉතින් පොඩි ළමයි වගේ හොගට්ටිට මෙතන මං හිතන්නේ මේ අයට රස්නේ හින්දා පොඩි මිස්ට් එකක් සෙට් කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් හැම වෙලාවෙම වගේ මේක එනවා ඇති. ඕන නැත්නම් මේ රස්නේ ඇත්තටම අමාරුයි. මෙතන තව ඉන්නවා ගයිස් මම නම දන්නේ නැහැ. මොකුන්ද තුන? උරුලෑවද? උරුලෑවද? මීමින්නෝද? ඒ යනවා නෑලු. එනවා හොර තනකොළ කනවා වගේ. සුවඳ බැලුවා. කන්නේ. ඒ කට්ටියත් තනකොළ කන්නේ. ඌ අර මේකස්සේ හැංගෙන සතෙක් මේ වැලි අස්සේ. ඌ අර මේ වැලි ටික මේවා කරලා ඌ මූණ බගත්තන එකස්සේ. අම්මෝ ජමීන්.
ඒ මෙන් ඉන්නවා මේ අයිස් ඒජ් එකේ මොකද සතගේ නම? මේ ඌරෙක් නේද? ඈ? වල්ලූරෙක්. කනවා. එන්න. මොකට කරන්ට් එකක් සෙට් කරලා දෙන්නේ මේ. මෙහෙට එනවට චූටි පැටව වගේක් ඉන්න පේනවද උතන? උන් ආවා උන් එනවා කන්න. ඒ බොරුවට දුවගෙන ආවා අරු කන එක කණ්ඩ නර මුට මෙච්චර මෙතෙන්ට දැම්ම කණ්ඩ අපි අම්මෝ මෙතන හිටන් ඉන්න බෑ පට්ටම වුවයි මෙතන ඉන්නවා එලෝ කිව්වට එන ලස්සන සෙට් එකක් එලෝ ඒ අඩ ඉන්නව දානකම් අයියෝ මේ කැමරාවල්ලම් මං ගන්න ඕනේ තනකොළ මේ මිටියෙන් මෙහෙන් මු ඇදලා ගත්තා මේ තනකොළ ඔයා විතරක් කයින්ව ගන්න අනිත් ඒ මූ ඇවිල්ලා මේ පොරෙන් කනවා මෙතනින් ඒ හොමින්ද දෙන්න ඉන්න චතු මෙයාටත් දෙන්න මේ පොඩි එක්කනට හරිනේ හිර කරගත්ත ඌ පුළුවන් දෙයක් කරන්න ඕනේ බලමු රිලව් ඒ ලංකාවේ රිලව් වගේම තමයි මුන් සෙට් එක මෙන්න ඉන්නවා ගයිස් රිලව් හැබැයි මේ රිලව් ටික නම් ටිකක් පව් කියලා දෙනවා මෙන්න මේ පොඩි දැල් කෝඩු ආස්සේ තමයි ඉන්නේ සෙට් එකම මේ පැත්ත පොඩ්ඩක් හෙවණයි මම හිතන්නේ ඒ හින්දා මේ සෙට් එකම මේ හෙවණ පැත්තට ඇවිල්ලා ඉන්නවා මෙන්න ඉන්නවා ෆ්ලෙමින්ගෝස්ලා හැබැයි මේ ෆ්ලෙමින්ගෝ සුදු පාටයිනේ මේ කට්ටිය ගයි තනකොළ දීලා බලමුද මං හිතන්නේ මේ කට්ටිය අර නිකන් වෙන කෑමනේ කන්නේ ගයිස් අපි රස්නේ වැඩි හින්දාම ආවා මේකේ තියෙන ඇක්වේරියම් එකක් ඇක්වේරියම් එක අස්සට ඒ සෙට් එක ලස්සනයි ගයිස් රස්නේ වැඩි අපි දැන් මෙතන තියෙනවා පොඩි කැෆේ එකක් ජිරාෆ් කැෆේ අපි යමු මොනවා හරි බොන්න මේ කැෆේ එකට ජිරාෆ් ලා පේනවා ඉන්න තව සත්තු ගොඩක් ඉන්නවා මෙතන මේ කට්ටියත් කනවා තනකොළ මේ එළුවද
අත මේ ඉන්නවා ගයිස් බැටළුව. මේ හැබැයි බැටළුවන්ට පට්ට රස්නේ ඇති මේක. මේ හරිය පොඩ්ඩක් මේ රස්නේ අඩුයි. මම හිතන්නේ මේ මිස්ට් එකක් සෙට් කරලා තියෙනවා. මේ දිගටම මේ මිස්ට් එක තියෙනවා. මම හිතන්නේ ඒ හින්දා ටිකක් විතර රස්නේ අඩුයි. ඒ අඩේ ඇදලා ගත්තානේ ඒක. අයින් මේක දෙන්න බෑනේ. හරි නෑනේ. වෙන එක කරගෙන යන ලොකු කැල්ලක් මට දෙන්න ඕක. ආවා දෙන්න. අඩේ සුවඳ බල ඉන්නේ කනවා. අපි දනකොළ ටික ඉවර කරන්න යන්නේ. ආයෙ දැන් අපි ගන්න ඕනේ ජිරාෆ්ලා ෆීඩ් කරන්න තව තැනක් තියෙනවා කියලා කිව්වා. අපි එතනින් ආයෙ දනකොළ ගන්න ඕනේ ජිරාෆ්ලා ෆීඩ් කරන්න. මේ අතන තව ඉන්නවා. දීල ඉවරයිනේ. තව ඉන්න කට්ටියක් බලමු මේ කවුද කියලා. මේ ඉන්නේ මොකද? මේක හිර කරන් දින්නේ ගන්න බැරුව දින්නේ. ආ අපි යනවා. බයි. මේ බිම වැටලා දින ඒවා ටික මම අරන් දෙන්නද? ඇදලා ගන්න. මේ තියෙන්නේ මෙතන ඉන්නේ දෙන්න පුළුවන්. ඉක්මනට කන්න ඕනේ. ඔහොම චුට්ට කාලා බෑනේ. අපි යනවා. බලමු මේක ඇස්සේ කවුද ඉන්නේ කියලා. දැන් ඉන්නවා white bengal tiger. යා ලස්සනයි. තවම දැක්ක මෙතන ඉන්නවා හයිනලා දෙන්නෙක් ඉන්නවා මෙතන. එනවා අයත් වෙනවා. චූටි මොකෙද්ද? චූටි වඳුරෙක්. ලස්සනයි ඈ. චූටිම චූටි දිලවෙක්. තව අපි දැකමු නැති සත්තු ගොඩක් ඉන්නවා. ගිහින් බලමු. තව වෙලා නම් තියෙනවා. මොකද මේක වහන්නේ සූ එක රෑ 9ට. අපිට මේ බූරුවන්ට ෆීඩ් කරන්න මේ තනකොළ නෑ ඉවරයි. අපි ඔක්කොම තනකොළ ටික දීලා ආව අතනට පොයි ලෝ සෙට් එකට. දැන් කොහොමද කනාල්ලේ ඉඳලා හැපුවොත් නේ මූ බූරුවා. කෙල ගන්නව නේද බූරුව නැද්ද? ඔටු උනේ කෙල ගන්න. මෙතන තියෙනවා මැමල් කේව් එකක්. අපි ගිහින් බලමු මෙතන ඉන්න සත්තු කවුද කියලා. චූටි ඉන්නවනේ නරි පැටව් වගේ මොකුන්ද දන්නේ මේ ඉන්නේ.
මෙහි පොර හොඳ නින්ද ඉන්නේ මේ. මෙතන මේ ග්ලාස් එක හින්දා පේන්නේ නැහැ හරියටම මේ පොඩ්ඩක් මෙතනින් හෙවනල්ල වැටලා තියෙනවා. හොඳ නින්දක ඉන්නේ මෙයා. හොඳ නින්ද ඉන්න පොරට ඊනෙකුත් එනවා මම හිතන්නේ. මෙතන යාලා එක්කනයි දෙන්නේ. ඒ ඔට කෙනෙක් ඉන්නේ. ඔට කෙනෙක් මම හිතන්නේ ගිවවුට කෙනෙක් ඉන්නේ. සීයට නෙවෙයි. මෙතනත් ඉන්නවා. මෙතන රැකෝන් කෙනෙක් ඉන්නවා. රැකෝන් කෙනෙක් ඉන්නවා. එයාත් නිදි මම හිතන්නේ මේවට තට්ටු කරලා අපිට හරවන්න බෑ. පොඩ්ඩක් විතර රස්නේ අඩු වුණා මේක ඇස්සේ නම්. ආයෙ මොකද මෙතන රැකුන් දෙන්නේ? නෑ අරබියන් රෙඩ් ෆොක්ස්. අඩේ දුවන්නේ. පොර බය වුණා මාව දැකලා. අපි යමු දැන් ජිරාෆ් ෆීඩින් එකට. දැන් වෙලාව 4යි. 4 ඉඳන් තමයි ජිරාෆ් ෆීඩින් තියෙන්නේ. එතනත් අපි කලින් වගේම ගන්න ඕනේ මේ ග්‍රාස් බන්ඩල් එකක්. ඩිරාම් 15ක්. ඔව් ඩිරාම් 15යි. අපි ගේම් බලමු. ගයිස් අපි දැන් යන්නේ ජිරාෆ් ෆීඩින් එකට. අපි ගත්තා ජිරාෆ්ලට කෑම. මෙන්න මේ වගේ අපිට ෆීඩ් කරන්න පුළුවන්. ඒකස්සේ මම හිතන්නේ කැරට් එහෙමත් තියෙනවද චතු? තියෙනවනේ. ගයිස් අපි දැන් සූ එක ඇතුලෙන් බලලි කරලා රිසෝට් එකට යන ගමන් ඉන්නේ. මේ හරියට ඉන්නවා පොඩි සත්තු ටික. මෙතන මේ කුරුල්ලෝ ඉන්නවා. ඒත් එක්කම අර මැද ඉන්න සතාගේ නම මට මතක නැහැ. මෙතන තියෙනවා පොඩි කැෆේස් ටිකක් තියෙනවා. ඒත් එක්ක මේක තමයි එන්ට්‍රන්ස් එක අපේ රූම් එකට යන්න තැන. මෙතනත් තියෙනවා පොඩි කැෆේ එකක් බ්‍රෙක්ෆාස්ට් එක එහෙම ගන්න. ඒත් එක්ක පූල් එකට යන්න මෙතනින්. පූල් එකක් මම තව ටිකකින් පෙන්නන්නම්. අපි යනවා පූල් එකට. ඒක වෝටර්ෆෝල් එකක් එක්ක තියෙන්නේ. අපිට කලින් ආපු වෙලාවේ වීඩියෝ එක හරියට කරගන්න බැරි වුණා ගයිස්. ඒ හින්දා අපි දැන් ආයෙත් පාරක් ආවා. ඉතින් අපි දැන් ගිහලා ජිරාෆ්ලා ආයෙ ෆීඩ් කරා. ඒ ෆොටෝස් එක තමයි හරියට ගන්න බැරි වුණේ. අවුවත් එක්ක නිසා. අපි දැන් ජිරාෆ්ලා ෆීඩ් කරලා දැන් යනවා හිපෝ ෆීඩින් එකට. අපි දවල් ආවට අපිට හිපෝ ෆීඩින් එක මිස් වුණා. අපි දැන් යමු එතනට. අපි ඉස්සෙල්ලා ඒ ක්‍රොකොඩයිල් හිපෝස්ලා ඉන්න ඒරියා එකට ගියලා අපිට බලා ගන්න හම්බුනේ නැහැ හරියට. බලමුකෝ දැන් ගිහලා එතන මම හිතන්නේ තාම ඕපන් for feeding. Yeah. Then you just toss the food inside the mouth. ඔන්න මෙයා දැන් කතා කරලා හිපෝව ගෙන්න ගන්නවා මෙතනට. එයාම මෙතනට ගෙන්න ගන්න වෙනම කෑම දෙන්න ඕන අතන ඉඳන්. දැන් ඇවිත් ඉන්නේ. ඉතින් ගයිස් ඔයාලත් මේ සූ එකට එනවා නම් මේ වගේ ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. හැබැයි ඔයාලා එනවා නම් අනිවාර්යෙන්ම සමයකින් පස්සේ එන්න. මොකද අපි ආවේ මේ සමයකේ ගොඩක් රස්නේ ඔයාලා දකින්න ඇති වීඩියෝ එකේ. ඉතින් හොඳම කාලේ තමයි මේ සූ එකට එන්න සමයක ඉවරලා වින්ටර් එකේ. ඉතින් වීඩියෝ එක බලපු හැමෝටම thank you guys. වීඩියෝ එක like කරන්න guys. channel එකත් අමතක කරන්න නැතුව subscribe කරගෙන යන්න. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.